සාමාන්‍යයෙන් සිරුරේ ඕනම තැනක වගේම අක්මාවෙත් මේ දේ තැන්පත්වීම සාමාන්‍ය දෙයක්. හැබැයි සාමාන්‍ය අවස්ථාවේදී මේ දේ තැන්පත්වීම 5% පමණ වුණත් අසාමාන්‍ය ලෙස එය 40% දක්වා ඉහළ යාම අපි ෆැටි ලිවර් නොහොත් අක්මාවේ මේ දේ තැන්පත්වීම ලෙසින් හඳුන්වනවා. මූලික මට්ටමේ ෆැටි ලිවර් තත්ත්වයක් අපි ෆැටි ලිවර් G1 නොහොත් ෆැටි ලිවර් grade 1 ලෙසින් හඳුන්වනවා. එම තත්ත්වය එන්නෙන්නම නරක අතට හැරෙනකොට ෆැටි ලිවර් grade 2, ෆැටි ලිවර් grade 3 සහ දරුණුම අවස්ථාවේදී NAS නොහොත් non alcoholic cirrhosis යන නමින් හඳුන්වනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය නොවන මේද අක්මා රෝගයයි. බොහෝ දෙනෙක් අතර තියෙන දුර්මතයක් තමයි සිරෝසිස් හැදෙන ඕනම පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් කියන එක. ඒත් ඇත්තම කතාව නම් සිරෝසිස් එහෙමත් නැත්නම් අක්මාව දුර්වල වීම කියන රෝගයෙන් වැඩිපුරම මරණයන් සිදුවන්නේ non alcoholic cirrhosis තත්ත්වයේදී. ඒ සම්පූර්ණ සිරෝසිස් මරණවලින් 70%ක පමණ ප්‍රමාණයක්. සමාජයේ ලොකු කුඩා කවුරුත් මේ වන විට ගොදුරු වී සිටින මේ තත්ත්වයෙන් වැළකීමට නම් ඔබට වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගන්න සිදු වෙනවා. ඊට අමතරව ඔබට කළ හැකි ඉතාමත් විශ්වාසවන්ත ප්‍රතිකාරයක් තියෙනවා. ඒ තමයි සෑම දිනකම උදේ සහ සවස පැය බැගින් ඇවිදීම. එහිදී ඔබ කළ යුතු දේ නම් ඔබ ඇවිදින පැය තුලදී නැවතී සිටීම කිසිදු ලෙසකින් නොකළ යුතුයි. එහිදී ඔබ ඔබේ සාමාන්‍ය ගමන් වේගයෙන්ම ගමන් කළ යුතුයි. මෙමගින් ඔබේ ශරීරයේ මේදය ක්‍රමානුකූලව දහනය වනු ලබනවා. නමුත් වැඩිපුර මේද දහනය සිදුවේයයි සිතා දිවීම නම් කිසිසේත්ම නොකළ යුතුයි. එයින් සිදුවන්නේ ඔබේ ශරීරයේ තිබෙන මේදය ඉතිරි වී ග්ලයිකෝජන් දහනය වීමයි. මෙම ක්‍රමය කරන අතරතුරදී ඔබ සතියකට වරක් හෝ දෙවරක් යකිනාරන් කොළවලින් සෑදූ කොළ කැඳ පානය කිරීම සිදු කළ යුතුයි. සෙම් රෝගවලට ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට, හෘද රෝගවලට පිළිකා සෛල විනාශ කිරීමට, ඇදුම රෝගයට මෙන්ම අප මෙතෙක් සාකච්ඡා කළ අක්මාවේ මේදය තැන්පත්වීම වැළැක්වීමටත් එය ඉතාමත් ඖෂධීය ගුණයකින් ශක්තිමත් වෙනවා. මේ ආකාරයෙන් දිනකට උදේ සහ සවස පැය බැගින් ඇවිදින ගමන් සතියකට සැරයක් හෝ දෙවරක් යකිනාරන් කැඳ පානය කරමින් මාස 6ක් යනතුරු එය නිවැරදිව සිදු කළ යුතුයි. මෙය ෆැටි ලිවර් සඳහා බොහෝ දෙනා සිදුකොට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත් නිවැරදි ප්‍රතිකර්මයක්. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල